Muy gimana? Siapa? Enak kurnya, dapat di siapa? Hello friends, welcome back to another gameplay video. So anything other than dan ini Ungat mana sabda banti pak? Pinoni, umparan ini macam. Umparan ini deh, siapa nih? Pinoni. Wah, aku tinggi lagi nih. Ini hal apa dia kerja aja kan? Password yang macam panahai anu mata. Mungkin harapan tak lo bayi. Ini udah dama kamu nih. Oi, nggak gitu pak. Sini ke ringgal apa macam? Ringgal. Muli macam password dikalain dulu nih, tengok amat apa ini. Amat apa nak kata macam muli mesti digigit, tek pakai dah, muli mesti digigit. Nama ada pakai jalan, ada nasarat kini tidak nasarat tu, ani ini kena main jalan. Jika caranya muli mesti berarti yang dulu macam netang tek pakai. Mana ya tu anu kan password itu tipe. Mana ya anu kata macam. Ada pindah tu na, posisi kerana itu asli hati na, mana mereka dah hati macam. Mereka orang dulu nabi panai. Aman, mereka lingku anu macam ni tipe. Ini macam bindu. Bayi, dan pas macam ini dama ke orang macam kudu ini. Dulu pendek ya gue. Pas ambil mana ini ya. Ada potato dikai. Oh. Kalau video itu yang boleh jadi nunjukin tuh dekat poni gitu. Ini kan ini cake. Nampak sama pat kita lagi nih. Kita sampai dulu dah bal. Sim dulu dah bal dulu. Walaupun dia ikut macam apa kan? Macam ni. Kalau ni pasal ni mereka pindah kan. Anak dia orang itu macam ni nak potato ikan tu you. Soalnya sementara dia nak macam wasi ya. Apakah harum macam ni bisa nanti pak dia dah lah. Nanti habis tu. Potato dikai ni. Ni carrot dikai. Potato dikai carrot dikai. Potato tahu kalau. Buat yang bagian dulu ni, saya carrot lagi kalau ini. Lagi kuning ni awak ni sakau. Awak ni memang lagi kata pekat ni no. Ini lagi. Ini carrot kali ni macam. Datang awak tahu carrot kali ni. Nampak tak? Hello. Macam tahu ni jangan mungkin kuat. Jadi nak ni mereka minum indah kamu. Potato ikut game ni. Ini. Tapi macam ini aku ni kon kali. Double. Okay. Ada produk tu ni, tap dia ini dah, ready. Dia mari ke ini kita mana macam.
ඇවිල්ලා නැහැ වෙයි. කමන්නේ අපි යන්කෝ. පස්සේ ඇලි ගියමු මචං. ඒ උත්තීම ඔකම අපාකන්නේ මචං ඔකම පොටන. මොන්නෝ කේ ප්‍රශ්න. අපාක යවන්න තවුලන්නේ කියමු. කට පොටනවා කියන්නේ. ඔලියනි. මචං පීන්ටනේ අර්තියාවට. මේක ගියාම කොබලන්නේ. ඔය එදලු නිසා ඔක්කොම ටික උතන්ටි. සමහරවිට නනුත්ටි. මාසේ මේ කියපින්න. අගේ මොකක්ද අභිප්‍රාය මචං අඩලු ලක්ෂවා ගැනීම. බලමු අඩලු ලක්ෂවා ගන්න පුළුවන් වේද කියලා. ඒ තුන තුන අතට කොයි එකක් කරගෙන යමු. ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. මට දැන් ඕනේ වෙන්නේ අඩලු ලක්ෂය 4ක් විතරයි. මචං හෙලෝ අඩලු වල මෙතන මචං. වාසනාව ගන්න ඕනේ වාසනාවක් නැන් ඇල්ලක් විතර කියලා. මේක චෙක් කරන්න ගියාම වාසි මචං. කිවි කාමරේ නෙමෙයි. මෙන්න මේක විතරයි. අවුල නැහැ ප්‍රශ්න නැහැ කිව්වොත් නෑ. මම යතුරක් කියුවේ. ඉස්සරහට. මචං ආඩෝ. ඉස්සරහට අලු මුණ විදියේ. ඕ මචං කළා පව්. මචං කොළමාව දෙක්ක. ඔලියුඩිනි. මචං කොළ කොටන කයිසනිකව මාරු වෙන්න ඕන. මචං බෙරෙන්නේ මේක අසරේදී නංගේ පස්සෙන් ආවොත් උඹට මේක කරවට යන්න බෑ. what? නංගේ පස්සෙන් නෙවෙයි නන්නු මේ පස්සෙන් ආවොත් ඔකට වින්ගල යන්න ගන්න එපා. නන්නුත් වින්ගල මොකද සකපම් කරනවා. නන්න ඉන්නේ කැපේ බේබේරියා. පොටේටෝ දෙකක් කියලා තියාගමු. එතකොට වාෂීනී උතරින් අරන් දාගන්න විතරයි තියෙන්නේ. ඒක ගණි පොටේටෝ එක. ඔය පොටේටෝ කියන්නේ මචක් වෙන්නේ මචක්. මතක් වෙන්නේ පොටේටෝ කේ කරේ. මම ඉන්නේ ආසයි පොටේටෝ කේ කරන්න. වාතාවරණය පරික වෙන්න දාගෙන අපිට අනිත් එක ගේන වෙලාවයි ජීවිතේ. අර සකමුනේ. අයියේ කියවති මා වල්ලන්න. පිෂුම ඕවල්ලන්න. ඉබිලෙනස්. පිෂු නැත සෝයි. ආරි මචං. බාඩු ටික හරි දෙක පාරේ අතුරු ඕනි මචං. ඊගෙන තියෙන ඉස්කෝලේ එකේ තමයි. පොඩ්ඩක් පිට ගියා. කුළුම ටික කෞශල කරලා ඉස්කෝලේ පැත්තට යන්න. ශාස්ත්‍රීය පාවිච්චි කරලා මම අවශ්‍ය මචං. අවුලන්නේ ප්‍රශ්නේ නේතරනේ. මේක කාගේද කියද දන්නේ නේර පිටිලා තිබ්බි. ඒ වෙලෙක පාටක් තියෙනවා අඩු. ආන්න හරි ඒක ගියා. මාර මිනිස්සුන්ට. ඉරාවට මොකද රොඩේ උඩරම සමහර වෙලාවට. ආයි මචං ප්‍රශ්නේ දෙන්නන්නේ. ඒකයි මුලින්ම ගිහලා උත්තර පත්තු කරලා එමු. අනිත් පොත පිනානි. මුලින්ම උත්තර පත්තු කරලා. පස්සේ යමු. එතකොට වැඩි දීසි මචං. මට පොඩි කරගත්තාම ගේම් එක ගාලා උඩට උඩුණක් නෙමෙයි මචං නිකන් මුට්ටියක් කියපන්. අන්නේ මුට්ටිය දාන්න ඕන මචං. පේනනේ බලමු කිනි පෙට්ටිය. අපේ කිනි පෙට්ටිය. හරි මචං. උඩුණ පත්තු කරා. මේක ගත්තාම උඩුණ නෙමෙයි ඒක ඉපත්ත කොහෙද නේ? උඩුණ කියන්නේ අර හිතර කාලේට රත් වෙන්න පත්තු කරන එක නේද? එතකොට ඇවිල්ලා මේක ඉපක්. වෙනස සැපද? ඔක මචං මේකට අතට ටිකක් පොරන් ගෙන්න ඕනේ. නන් මේක ගන්න. ඔක්කොම හංගෙන් තරම් දෙලි කරගෙන ඉමු. වැඩි හදිසියක් මට උඩට රින්ගුවා මචං. හෙලෝ. පිටනේ සීප් එකට කරලා අතට පුරවත්තා කැපුණා. මචං ගන්නෝන සිස්ටම් එක එකපාරක් අපුවෙන්නේ මචං. නේ පිස්සුද මේ නන්ට පුළුවන් ද මාවල්ලන්න මේ කුකුලන්ට පුළුවන් ද මට කොටන්න පිස්සුද බං. මම කවුද කවුද ඒ කුකුළු ටික නමද කරනවා කුකුළු ටික පව් මචං මේ නන්ටක් මැජික් කරේ කුකුළුම යක්කු කරලා Are you ready? සම්මානකින් තබා ගන්න ඕනේ. කුරුසිරවටම මට කුකුළුගේ සත්‍ය වුණ මචං ඒ විදිහේ සත්‍ය. මේ වෙලාව වෙට යන්න ඕන වෙලාව නිමි මචං නිමි. උරුට කොටව ගන්න ඕනේ ඊට පස්සේ ජල වේදිකාවට බේත් දෙන්න වෙනවා. අපිට සාධ්‍ය දාලා තව වැඩ බොහෝමයක් තියෙනවා.
මට කියන්න මතුණානේ. ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ. මචං බෝක. වෙන්නේ මම දැක්කේ හරි මචං මේ ළමයෙක් ඉන්නවා මේ. මචං බෝක. මේ ළමයෙක් අනේ මට සල්ලු කරගෙන ආපන් වෙන්නේ කොටන්නේ. ඒ වෙන්නේ වා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද මොකද්ද බං නිකන් තියලා ලයික් බටන් එක නේ ඕකෝ බටන් කොට ලෝගෝ වෙන්නේ ලෝබෙන්නේ පාපම් වෙන්නේ පා නිකන් තියලා ලයික් බටන් එක ඔබලා දාන්න ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් කරපන් කෙනෙක් ඉන්නවනේ සබ්ස්ක්‍රයිබ් කරලා දාලා මොන් කිට්ටුවක් දෙන්න ඕකේ මචං ඊට ඔයාලා ගන්න තියෙන අපිට පටක තියනවාද මොකුත් නෑ නේ මේ පාරවල් කරලා බගින් කතා කරන්නේ වා අඩු මේ කියන්නේ අම්මා උද්දාලා ඒක මොකද ඉතින් මේකේ තියෙන්න ඕනේ ඉතින් අනිවාර්යයෙන් ආයෙ වෙන දෙයක් නෑ ඔය තියෙන්න ඕනේ අන්තිමේ එක තමයි තිබ්බේ මචං මොනතරම් කියලා වැඩ නෑ ඉතින් වාසනාවක් පොඩ්ඩක් අහලා වෙලාද කොහෙද හෙලෝ අන්කාරි આવත් කියලා මචං දාන්න ට්‍රැෆික් එකක් නෑ අන්තිමේ එක දෙන්න Sonic කැපේ මචං දෙන්නා මචං අනේ බෝතල් ගන්න වෙන්න වෙනවා මොනවා කරන්නේ මට තවයක් කියන්න අවුරුනේ මේ ගේම් එක පටන් ගන්න කලින් පුංචි සිංගල් තිබ්බා මම ඒක සිංගල් සබ්ටයිටල් එකම TikTok එකේ දාලා තියෙනවා මම ඒක දාලා තියෙනවා පහල ඔයාලා ගේම් බලන්න කොපිරයිට් දන්නේ නේ මම ඒක YouTube එකේ මේ ගේම් ප්ලේ එකට දැම්මේ ඔකේ කවුලන්නේ මේක අසර රින් ගන්න බෑ මචං වෙන තැන් වලින් නැතින් ගන්නවා මේක අසර දෙන්නේ පුල් කුඩුවනේ පුල් පිටි ගන්න ඇති අර අපේ ගෙදර තියෙන බං කුඩු මන්න රින් ගන්න හැම තිස්සම කුඩු කුඩුව දන්නලින් මම ආයි ඉතින් අමු ගාවේ ඉතින් ඔයාලා ගෙදර කුඩු කුඩු තියෙන පාලින් කවෙන්න දාගෙන යන්න අර අපේ ගෙදර හිටිය කුඩුවන්ට මම නමුත් දාලා තිබ්බ එරියා ඔකේ මචං මේකෙන් ටිකක් තිබ්බා Malaikai ni Ani kami gini poli toy toy dekat tipe. Iwan dekat kene tu poli. Ani mana teori kene waktu itu poli. Wei ibu. Tak poli toy kan kene tu nama tiga kene nama tahu ya. Nanti kita biar dah lagi. Kami ini macam kami ini tu poli toy kat karena. Very good. Aduh siro puttama. Macam buka අපිට පොතන කොහොම වැරදිලා තියෙනවා. අපි ඊළඟ වට්ටෝරු බලලෙන්. මොනවා කරන්නද? පොටේටෝ දිගයි. පොටේටෝ නේ දිගක් තිබ්බේ කැරට් නෙමෙයි. තාම මොකක්ද දිගක් තිබ්බද? ඉතින් බලලා මෙන්න එනවා. පොඩි සාද්දයක් දාලා අවදානයක් ගන්න තියෙනවා. එකපාරකට හුවෙන්නේ තෝ ගහන්න ඕන දන්නවනේ ඉතින් මගේ සිස්ටම් එක හුවෙන්නේ මචං ඊසි මචං මගෙන් ඒක කාලේ තිබ්බා කොහොමද හුවෙන්නේ තෝ ගහන්නේ කියලා අලි වෙන්නේ ඩාක් මයික් තාම ඔය ඉතින් මම මේ ගේම් එක නම් මේ ෆ්ලෑෂ් ටයිම් නෙවෙයි ප්ලේ කරන්නේ ඒක නම් මම කලින් කියලා තියෙනවා බලන්න වට්ටෝරු හරිනේ බං පොටේටෝ දෙකයි අර කොළ පාට එක නේ ඔය කියන්නේ ගහ වගේ ඇතුළේ තිබ්බේ. කොතන හරි පේන්ටිං මිස්ටේක් එකකදී ගිහින් බලන්න. කොතනද අපිට වැරදුනේ. මොකක්ද බඩුවක් ගන්න තියෙන්නේ නැතුව ඇති. අවුලනේ සද්දවත් දුන්නේ. ඔය ටික ටොයිලට් ගිහින් නැතුව ඇතිනේ. පිටිය එක තමයි කරුමේ. හෙලෝ. ඉතිනේ බලමු කොතනද වැරදුනේ කියලා. මේ අලගිනිය තමයි කියලා වෙලා ඇත්තේ. මොකක්ද ගැටලුව? මේ මොන කියලාද? මේකෙන් ඉතින් අක්කොනේ උඹලා කියන්නේ පයි මෙච්චර වෙලා බලන් හිටියා මොකක්වත් කමෙන්ට් කරේවත් නැහැ. හොලින් කියොන්ඩේ බොයි. දැන් හත්. ආයි අම්මෝ ගෝයි
මෙහෙමයි බියරපයි පොඩ්ඩක් පස්සට මේ මොළේ තියුණා. මොන ලෝකේ ප්‍රශ්නේ. පොඩ්ඩක් පොඟලා තියෙන්නේ. පොඟලා ඉතින් ස්ටාමට. මොන ලෝකේ ප්‍රශ්නේ. මේකත් මචං අර මොකද අර අත්තු කරලා යුතුන නෙවෙයි ඒක ලිප උඩ තියෙන මුක්කේට දාන්න ඕනේ. දැන් නම් අරුණ නැතුව ඇතිනේ. සද්දයක් දෙන්න නම් ලොකොට එන්නේ. නේ මේක දාවම ඒක නම් මොකක්ද නුනේ. දැන් කියලා වතුර එකක් ගෙනත් දාගන්න ඕනේ මචං නැත්නම් ටික රොස් වෙනවා. ඊට පස්සේ වේඩ් good mission pass මචං. කුඹුර ටික සකපුම් කරේ. සකපුම් නෙවෙයි ඉතින් මම බේර ගන්නවා. ඊළඟට සකපුම් කරලා තියෙන්නේ. අපි කරන්නේ බීර ගන්න එක. කොහොමද මේ කුඹුර ටික හොද කරන්නේ අපිට ගෙදරින් එළියට පැන ගන්න බෑ. ඊටවත් බෑ. පුළුවන් නම් බලහන්කෝ. ඒක දෙම්ම දිව්ව. තුවාමයි. වැඩි උඩින් වැඩි දින්ද බෝතලයක් දින්න ඕනේ. කොහොමද රොස්ලා නෙමෙයි. පොඩ පොඩ පොතෙන් ගිහින් ඉන්න ඕනේ. අපි ගිහලා බෝතලේ අරන් ඉමු. බෝතලේ තියෙන තැන දන්නවා පොඩි සාද්දයක් දාලා තියන්නේ. මොකටද ඊළඟ කන්නේ. ඔන්නේ. ශිරාවටම ටික විතර ගියාම යනවා මොකද ඔය බලන්න. මචං මේ යකුණා කුළුණාට පස්සේ කිව්ව මචං. ඔරෙන්ද මචං. වැඩි උඩ බෝතලේ අරන් ඉන්න සල්ටිකෝ කියලා. අඩෝ පොඩ ටීම් එක ඉවර කරන්නේ. අයිස්ක්‍රීම් හදන්න ගහන්න තියෙනවා. මේ බීබී එකක් ඉවර කරන්න ඕනේ. අලින් ඕනේ ගහන්න බැරි ඉඳ ගොඩක් ඒවා අතහැරලා තිබ්බේ. Division 2 kali macam. Ini nama kali macam. Dan ini perlu dikasih kamu tadi perlu ini perlu ni. Masa kamu karam. Jadi kita biar ada mungkin dia harus dikit ni. Ani kan yang macam. Window apa yang harus dia kita bang mati harus di. කුළුනේ නේද? අවුලනේ ප්‍රශ්නේ නේ. අනේ ගැටලුවන්නේ. මේ දුම දාන්නේ. මේකෙන් අපිට ඇත්තටම ගන්න පුළුවන් ද කොයිද? මම දන්නේ මම තුන් පාරක් try කරලා තුන් පාරම ගන්න පුළුවන් වුණා. එහෙනම් මේක ඉවර වෙන්න. ඒක පාරිම කුළු ටික වැඩි සෙට් වුනේ නැත්නම් එහෙම. ඉන්නේ බේරුණත් ආයෙ අපිට ගේන්න වෙනනේ. මේක ආශ්වාස කරාම මචං නන්ට පොඩි එකක් පයින්නවා. මම වලට කකුණත් කරලා බින්න න. නමුත් වෙලාවට ආවොත් අපිට කරලා බලන්න පුළුවන් නන්ටත්. ඔපනෝයි තුන. ඒක ගියාවේදී අනේ අවුලන්නේ. ඊම් කරන්න පුළුවන්. ඒක මෝ දිනන්න ඕන මචං. තුන්ව දැක්කොත් තුන් දෙනා වෙයිනේ. නන්නේ කොරේ කුකුල් සාවන එච්චරයි. නන් විතරක් තාව ගියාම්කෝ. රෂියෝටම අනේ කුකුළු තාවයි ටිකයි බා. බඩේ ලාබදාක සමහරවිට කුකුලෙක් ඉන්නකොට දිග බිලා තියෙන එක බෙල්ල ඇතුලට දාලා කොටනවා. ශිරාවටම කැරුණානේ. අඩවර බිලාරනේ බඩහරා බිල ගානේ මං කෑවි. Don't run away, child. අඩ මේක මං අමාරුම කොටනවා. ආල්ටරි වනේ. සාකම්. Udah kiki udah aduh mui gimana kok ini jadi ini Ania yang hati sih itu loh baru yang namanya malah boleh
දැන් ඉතින් අපිට ෂේප් එක විදියට කන්නඩි කුට්ටම ගාලා ගන්න පුළුවන්. කුකුල් කරදරේ නෑනේ. එහෙම නින් කොටන් දින්නේ මොකෙක් නෑ. අපි පාඩුවේ ගීම ගහ ගන්න පුළුවන්. නම් කාලේ නම් ඉතින් අදාළම නෑනේ මචං. උඹට තනියම වේද වෙතු ගන්න බෑනේ. ඕක කොහොමද මචං කියන ස්ලෝ මචං. ඒ වුණාට කුකුල් දෙවිත් මචං මොකද වෙන්නේ? කොහොමද යන්නේ? නැත්තම් මටම තමයි පහස වෙලා කියලා වෙන්නේ. අලුසියනවටම ඊකත් කවුරුකට අන්තිම පොට්ටේ දීදන්නේ ආමර ගානක් තියෙනවා මචං මේ වගේ ඔක්කොම ගෙමන්න දෙන්නේ කරුණේ ගියාම මේ තියෙන කරු ඊකෙත් නෑ ගියා තාලින් දියෝනේ ශිරෝවටම දැන් ඉතින් හැමෝම චෙක් කරගෙන යන්න වෙනවා අර කිව්වම දුයියනේ දුයිනේ තුන් ගාලේනේ කොටු කොයිද මේක? පොලිසියාවට වාහනයක් තරහ වෙලාද කොයිද? පාංග දික්ක බෙරුවා. මම කියන්නේ අන්තිමේකේ තියෙයි වගේ. පොලිසියාවට මූඩ නේ කියන්කෝ. කියන්කෝ. වාසනාව කියන්නේ ඉතින් මෙතන ඔයාලා තිබ්බේ. අවාසනාව බලහන්කෝ අවාසනාවක් ඉන්නේ අල්ලපු ගෙදර කියලා දන්නවනේ උඹයි කියන්නේ අපේ උදේ ගෙදර ඉන්නේ වාසනාවක් පාලා ගෙදර ඉන්නේ අවාසනාවක් විලාවණු ඉති මුණ බලපු එක තමයි මොන ලෝකේ ප්‍රශ්නේ මම කියන්නේ මේ වාසනාවක් නෙමෙයි අවාසනාවක් යවන්නේ කියලා දවිනමයි කියන්නේ ඔක වැඩි ඊදී ගියාම අන්තිමට දවිනමයි කියන අවාසනාව දාවියා ඒක ඊට වන්දනක් වුණා අලි වෙලේනේ Hello. ආදිශය අල්මා කියලා තියෙනවා. ඒක හයි කරගමු. මේක නැතුව ගීම ගහන්න පුළුවන්ද කොයිද? ඒකට අපි ඒක ඇටුව ගීම ගහමු මචං. වැඩි දේශී එතකොට. පුළුවන් තරම් අහකන කලිප්ප දාගන්න නැතුව ඉන්න ඕන. දැන් මචං ඔකට බැටරියක් දාන්න ඕනි බැටරිය හොයන් ඉන්න ඕනි කියලා තමයි මම දන්නවා බැටරිය මචං වෙනස් වෙන්නේ නැහැ මිසින් වෙන්නේ පොඩි සද්දයක් දාමුද නම් විතරයි දැන් ඉන්නේ නම් අවුලන්නේ ප්‍රශ්නේ නේ පුංචි සද්දයක් දාලා මචං කිකිලි බලන්න ඉස්සලා අඬලා කුකුළු හිටියේ දැන් නම් කිකිලි දුකද බං අනේ මන්ද කිකිලි දුකද කියලා මම කුකුළු නම් උඹට තරම් දෙලා තියෙනවා මේ වගේ උන් දෙලා නැහැ මම කිකිලි වගේ උන්ට කලමලේ තියෙනවා නේ මන්ද මේ ගීමි හදපු එක නම් ජීවිතේට කුකුලෙන් දැකලා නැද්ද කොහෙද අනී මන්ද පොර අකි පෙරේනනේ හදලා තියෙන්නේ තපොඩින් එකක් තමයි තපොයින දැන් ඉතින් බැටරිය ගත්තා නම් වැඩි ගුඩ අපොඩ හිටා යකෝ බැටරිය ගන්න අඩුවේ පරි පොඩ හිටා හතරම ඕප්නේ අර කලින් ස්විච් ඔෆ් කරේ අපි හතරම ඕෆ් නැත්නම් මචං මේක කපද්දි කරන්ට් එක වදිනවා ඊට පස්සේ ශාක බුමා ආලි වැඩිනේ මේක ගිහින් හයි කරගමු අපි ෂේප් එක දැන් ඉන්නේ දැන් ඉනවද දන්නේ ඉන්ඩෝනේ නේ ඔය සද්ද එහෙම නැත් ඉනවා ඉතින් ඔය ඉන්ඩෝනේ මං කිව්වොත් ඉන්ඩෝනේ අවිත් නැති වුණොත් තමයි කරුම වෙන්නේ. අවුලන්නේ නන් විතරනේ. ඔයාලට හරි පැනලා ගීමක් ගහගන්න පුළුවන්. හෙලෝ. මේක සෙනිකල් සෙට් කරගමු. ඕකේ මචං දැන් තමයි අමාරුම සීන් එක තියෙන්නේ. දැන් නම් අපිට වාසනාවක් කැඳවන්න වෙනවා. මේ වෙලාවේ නම් වාසනාවක් බැලුවොත් කියලාම තමයි මචං නේ. කෙලම තමයි තාපෙටම කියලා. දැන් අපිට වාසනාවට පාර දෙන්න වෙන වැඩක් තියෙනවා. ඒ හින්දා බර සද්දයක් දාලා නන්ට මොන හරි කරන්න වෙනවා. මොකද වැරදි වෙලාවෙ නන්නේ මාවත් සකබු මචං. අපිට මේ අස්තිය ගෙනියන්නත් ඕන මචං. ජනතා කියලා කුකුළු ටික නැතිඳ වාසි. නන්න ඉන්නමකෝ. නන් මචං බෝක. බෝක නෙමෙයි බෝකි වරේ. අඩෝ මම මේ විලන් ගේම් එක මොකද්ද?
ඉවිල්නම් දෙකනේ මචං මේක. දෙක උනාට මචං මේක මං හිතන්නේ පරණම කතාව වෙන්න ඕන. මොකද මේකෙදි නම් ඉවිල්නම් වෙලත් නැහැ. රොටි ඉපදිලත් නැහැ. කියන්නේ අයිස්ක්‍රීම් එකටත් කලින් රොට් තාම ඉපදිලා නැහැ. නනුත් ඉවිල්නම් වෙලා නැහැ. සිස්ටම් එකේ ඉන්නේ. යම්බන් යන්න. දැන් මචං ඩේන්ජරස් කේස් එකක් තියෙනවා. තාම ඩේන්ජරස් කේස් එක පටන් ගත්තේ නෑ මචං. මම අර කලින් කිව්ව වාසනාවට බාර දෙන්න ඕන සීන් එක තාම ආවේ නෑ මචං. තව චුට්ටයි තියෙන්නේ. ඔක්කොම කලින් මේකට බෙල් එකක් ගහලා අයිස්ක්‍රීම් පෙට්ටියක් තියෙනකොට හලන්න මචං. පොඩු බලම් පොල්ලිය දැස්සේ. ඊවෙන්නේ මෙතන ටිකක් ගිහලා මචං අර බෙල් එක ගැහුවා ඉඳලා අයිස්ක්‍රීම් පෙට්ටියට කියලා මඩු. අයිස්ක්‍රීම් සීසී එකට ගියා මචං. දැන් කයි අයිස්ක්‍රීම්. නන්නේ නේද? රකෝට. මේක කියා කොයින්ද දෙක්? දෙක කියලා සද්දය වුණා ඒකට දෙක්කේ මම ඌ. ඌ මාව දෙකලා මං ඌ දෙක්කේ. එනවා මචං. මැඩලි. බෝකනේ බෝකි. මචං දුවපාන් එන්දියා. මේ වගේ සෙනික හැංගෙන්න ඕන මචං. අර අස්සට රින්ගෝනේ කන අඩු. පක්කක් කරනවා. අනිමන්ද. ඔය ගැහුවේ එක දවසි. අක්ෂිරාවටම. මොන කරුමයක්ද දාපොඩ්ඩේ ශාපකු. අඩු. අනිමන්ද. ඔය කතර දුවන ඔය පාර. මාරා කාලා කන්නේ කුණානේ කිබා. දැන් රොඩ්ගේ තාත් ඇවිල්ලා දැන් අයිස්ක්‍රීම් අරගෙන. සෙනික යම් මචං. මම හිතන්නේ අවාසනාවක් වෙලවද කොහෙද? තාම මම කිව්ව වාසනාව අවශ්‍යයි කියන සීන් එක ආවෙත් නෑ. එන්න කලින් මේක කෙලිය. එන්න කලින්ම අවාසනාවක් වෙලුවා. දැන් තමයි වාසනාව අවශ්‍ය වෙන සීන් එක. දැන් අපිට මේකෙන් බලන් ඉන්න වෙනවා. අපිට පිටිපස්ස පේන්නේ නන්නාව සකපු. අඩු මෙන්න මොයි. ඔයාලට මතකද මේක? අයිස්ක්‍රීම් 5 වෙනි ගේම් එකේ තිබ්බා. මේ රොටි තාත්තා ජෝසප් සුයිවෙන්ද කොහෙද? අර රොටි හදාගත්ත තාත්තා. රොටිම තාත්තා නෙමෙයි. රොටි හදාගත්ත තාත්තා. රොටිම තාත්තා කවුද කියලා? අද ගේම් ප්ලේ එක අන්තිමට බලලා ගන්න පුළුවන්. රොටි තාත්තා නන්න එක්කම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක තමයි රොටි හදාගන්න මුන්ට දීලා මොකද්ද? ජෝසප් සුයිවෙන්ට දීලා තියෙන්නේ. මචං වෙලාව ආපුවම වයිඩි පුඩ මචං මම රයිට් එක විපරා ජීයකින් එක තමයි බැටරියක් දාලා ගියේ එතකොට මම ඒක බය වෙලා ගියා යතර වෙන කානුවට අරගෙන මේක කානුවේ උඩින් යද්දිම වැඩි දෙන්න ඕනේ හරි මචං යතර අහින් ආවා අපිට ආයෙ උත්සාහ කරේ ආයෙ එක්ස්පෙක්ට් වට්ටන්න වෙනවා මේක ඔන්න ඔබයි ප්‍රශ්නේ වට්ටක අවුලනේ ප්‍රශ්නේ නේ මචං වාසනාව තිබ්බ නම් ටික වශයෙන් ගියා කෙලියේ නෑ ඒක ඉතින් කලින් මචං කොතන ගියත් කෙලියේ නෑ අවුලනේ ප්‍රශ්නේ නේ මෙතන කියලා එතන කෙලියේ කොහමද නැත්නම් මම ආයෙ අයිස්ක්‍රීම් පෙට්ටිය වටලා එන ගේමක් ගන්න ඉපස් මයික්‍රොෆෝන් නේ දාදී ඔගොල්ලෝගේ සත්‍යමට තාම එනවද කොහෙද අපේ අත්සමන්ත කුළු ගහන්න මේ අපේ උන්නේ වෙනවද කොහෙද ආලෙම යතුරු ගත්තා කියන්නේ එන්න වගේ තමයි දැන් මචං අපිට ඕන මේ අතරින් පයින්නත් පුළුවන් මේ මම පයින්නේ මම වෙන ගේමක් ගහන්න හදන්නේ පුතේ අර මුන්න බලන්නකො මං ගහන ගීම ඔක්කොටම කයිට පුංචි ගේමක් ගහන්න වෙනවා මේ ගාන දොර ගාවට යනහම් යනකන්න අවුලන්නේ මොකද අපි ගිහිල්ලා දොර ඇරලා ඉන්න ඕනේ මචං ඒ හින්දා අපි ඊන්නට ගේමක් දින්න වෙනවා අපි ආයෙ ඉන්නට පොඩි විනෝදාස්වාදයක් දෙමු පොඩි ආතලයක් දෙමු ඉතින් මට අදාළ නැහැ. මේකට තව එකක් පුරවන්න. එවිලා නන්න සපුම් කරලා කින් දොරාගෙන මචං. දොරලා අපිට පයින්නත් පුළුවන් පයින්න නන්න සපුම් කරලා ඉන්න ඕනේ. දිවා වෙන්න. එහෙනම් මම දොරලා ඉන්න ඕනේ මචං. මම වෙනම ගේමක් ගහන්න හදන්නේ නේද? මේ මචං ගණන් තරයි. මේකෙන් ගන්න පුළුවන් මචං මම තුන් පාරක් විතර ඔකෙන් අරන් ගින් තියෙනවා. අඩෝ කීව පාරක් ප්ලේ කරලා මම මේක යව්වේ. අඩෝ මම එකපාරක්වත් අහු වෙන්නේ නැතුව ගහන්න දෙන්න අතන කෙලුණා ගියාම.
අඩෝ ඉතන කෙලුණි කොහොමද කියන්නේ අනිමන්ද? ඒක මම කොහොමද කතරන්නේ කියන්නේ? ඔක මම හෙන්නාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ නේ යාවේ. අනිමන්ද? මට කලින් අතලන් යන්න බැරි වුණානේ. නැත්තම් ආයෙත් උඩින් නෑ. යතර මෙන්න මෙහෙන් දාගමු. අපිට යතර පස්සේ යන්න ඕන මුලින්ම නන්න සකබුම් කරන්න ඕන. නැත්තම් ඔබ විශාල කරදරයක් වෙනවා. මේක යානේ කුල ටික යක්කෝ ඉදන්නේ නැති වෙයි. හරි. නන්න සත්‍ය වුණා. නාන් ඉස්තමෙල්ලින් ඊවිලන් විදනේ තා. ඒ මට සත්‍ය වුණේ නංගි. ඕන්නේ. අයිනෝය. මේක තාසාක. ඒක මුන්නේදී කොහොමද බලන්නේ යන්නේ අපි ශනික ගිහින් දොරේරගමු මචං. ඔය. ඕකේ. මොකද සිද්ධ ඉමාර කුකුළුත් කොසේ නැද්ද? අනිමන්ද මම කුකුළුද කිකිලේද කියලා. දැන් කරමයක් මොන කිකිලේව? අර ඒ වෙලාවේ ඇඬනකොට යක්කු වෙලා ඉඳන් ඇඬනකොට මම කිකිලේද කොහෙද? මම දැන් නැත්නම් දෙකටම නැති මේ අතරමැදි වදියක්ද දන්නේ නැහැ අනිමන්ද. මේ වගේ හීලියක් දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් පාරේ කමෙන්ට් එකක් දාගෙන කමෙන්ට් කරගෙන ඉන්න. ඉතින් එහෙම දැකලා තියෙන දෙන්නේ දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් ඉවිලන්න එක එහෙම තමයි. වැඩි උඩ. ඕන්න අපිට මේ දොර අරගෙන යන්න පුළුවන්. එතකොට එලිමි වල ගේම් එක. ඒකට මං ගහන්න යන්නේ වෙනම ගේම. මං ආයි මොකද දොරින් පයින් වීඩියෝ දාන්න යවෙනවා ඉතින්. ඔතනින් අපිට තව දොරක් තියෙනවා ඒකට තියෙන්නේ. ආවරක් දොරේ අතර දාන්න ඕනේ එච්චර. ඊසි මචං. ඒක සුරුවෙන් වෙන්නේ. කුකුළු ටික යන්නේ මෙහෙට. මගේ කික්කේ ටික කොයිබද ගියේ? මේකට වෙන්න දෙන්නේ යන්නේ නැත්තේ. අනිමන්ද මේක නෑ කොහොමද? බලන්න කික්කේ ටික ඉන්නවද කියලා. කික්කේ ටික. හෙලෝ. අමීන්නේ කික්කේ ටික. අලෝ ඉතන බේද කොරලා ගන්නේ බෑනේ. අලෝ. බලන්න මේ මොකද මුඩ බඩ ගන්න. මෙයා මොකද දෙන්නේ? ඉතින් මම කියන්නේ නුඹ. බලන්න ගපම් මෙතන. ඕවරින් නිකන්. අනේ එන උරතල්නේ. අද අපේ ගෙදර ඉන්න කුකුළුමනේ මම නිතරම උරච්ච කරනවා. එන කුකුලාන්නේ දැන් ගියමු උඹලා ගැති. ඔබ කුකුලාන්නේ නේද කිකියාන්නේ නේද දන්නේ මොකක් හරි ගියමු ගැති මචං. දැන් මචං මාරේ කුරුනේ පුරා. අඩාගෙන පත වැවුන තට්ටු කීපයක් අඩාගෙන ගියාද කොහෙද? ඔය කට්ටිය මුළු දාගෙන බලනවනේ. මාත් බලන්නනේ. ෂේප් එක ලොදාගෙන. මොකද වෙන්නේ? අඬුයි නන්කාරිනේ හඩාවල බින්නේ. ගිහින් බලන්න මුළුවට දන්නේ පත වැවුනේ. ඉතින් මුළුව කුඩු දන්නේ. තක්කාලේ මම හොස්පිටල් ඇඩ්මිට් කරන්න. ඔඩෝඩෝ ඉවිනන් හොස්පිටල් අප්පා මයියෝ. ශනිගෝදෝ. අඩෝලෝට වට්ටන්න හේතුවේ නේද? වැඩි ගියාම්කෝ. අර කුකුළු තමයි කිලි. උඹේ කුකුළුනේ. අද මොකද වෙලා තියෙන්නේ කියලා? අඩෝ අඩා වෙන පිරන්නේ. I just wanted to bring my girl back. Bring Elisa back to life. Starting today, you will have to be an exemplary mother and human being. Without me being able to do this, you will pray me hot or cold. I am capable of you bring my little girl back to life. But I must warn you that by breaking the rules, you will immediately suffer terrible misfortunes. If you are a bad mother,
ගත්ත මේ ඕකේ අඩ මාට්ටුනේ මුගී සාපුන්නේ මම සමාදානයි සතපුණාද කොයි මේ දේශේ නිමාවිය මචං කතාව මෙහෙමයි ඉතින් මචං සිස්ටමැටින්ට දුවෙක් ඉඳලා තියෙනවා ඉතින් මචං මඩ වැරද්දට කොහොමද මචං ඒක මන් දන්නේ නැහැ දුව නැති වෙලා දුවලා බාගෙන තමයි සිස්ටමැටින් හැම වෙලාවම කරලා දෙන්නේ අන්තිමට දෙයක් කරන වෙච්ච දේ නසත් කියන යක්ෂයා